නිමි with beauty YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔයාලා දන්නවද මම මොනවා ගැනද කතා කරන්න යන්නේ කියලා? ඉතින් මගේ channel එක subscribe කරමු නැති කෙනෙක් නම් මාව subscribe කරලා bell icon එක click කරලා all දාගන්න. එතකොට මම දාන වීඩියෝ ඔයාලට බලන්න පුළුවන්. කුමාරිකාවලින් ලස්සන වෙන ක්‍රමය දැනගන්න කලින් අපි කුමාරිකාවල තියෙන විශ්මිත ගුණ ටිකක් ගැන දැනගමු. ඉතින් ඔයාලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් වෙයි. ඔයාලා මග නොහැර වීඩියෝ එක බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මුලින්ම කියන්න පුළුවන් සමය එල්ලා වැටීම අවම කරනවා. සමේ තෙතමනය ආරක්ෂා කරනවා. ඉස්සොරි වළක්වා හිස කෙස් නිරෝගිමත් කරනවා වගේම දිග කරන්නත් හිස කෙස් වර්ධනයටත් බොහෝම ඉවහල් වෙන දෙයක් තමයි කුමාරිකා කියන්නේ. දැන් අපි බලමු කුමාරිකා වලින් ලස්සන වෙන්න කොහොමද භාවිතා කරන්න කියලා. මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම් කුමාරිකා වලට තව අමුද්‍රව්‍ය එකතු කරලා හදාගන්න ස්ක්‍රබ් එකක් වගේම පැක් එකක් ගැන. සුදු පාට කප් එකේ ගෙනත් තියෙන්නේ මේකේ ගෙනත් තියෙන්නේ මම රැට පාවිච්චි කරන කුමාරිකා ජෙල් එක. ඉතින් මේක දැන් ඉවර වෙන්න ළඟයි. ඒ වගේම මේ අපිට ස්වභාවික නැචරල් කුමාරිකා හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් කුමාරිකා ජෙල් කඩේ ගන්න තියෙනවා. හැබැයි ඉතින් ගණන් වැඩි. ඒක ඉතින් මම හිතන විදිහට මම දන්න විදිහට මගේ ප්‍රතිඵල අනුව මම කියන්නේ නැචරල් කුමාරිකා තමයි හොඳ. ඒ කියන්නේ අපිට හොයාගන්න පුළුවන් නම් කුමාරිකා ගහක් නැති ගෙදරක් නැහැනේ අද කාලේ. ඉතින් අපිට ඒව හොයාගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. නැචරල් කුමාරිකා ගන්න කෙනා ඒ කියන්නේ මේ වගේ පිත්තක් කපාගෙන අපි විනාඩි 10ක් විතර ළමයි තියන්න ඕන. ඒකේ මේ කහපාට ශ්‍රාවයක් යනවා. ඉතින් ඒ ශ්‍රාවය ගිහිල්ලා ඉවර වෙන්න ඕනේ. මොකද නැත්තම් අපේ මූණේ චූටි බිබිලි දාන්න බලනවා, කසන්න ගන්නවා. ඒ හින්දා ඒ ශ්‍රාවය ගියාට පස්සේ හොදලා තමයි ගන්න ඕනේ කුමාරිකා කෑල්ල. ඉතින් ජෙල් ටික සූරලා අරගෙන ඔයාලට පුළුවන් මේ වගේ භාජනයක දාලා දවස් ෆ්‍රිජ් එකේ ජෙල් එක අරගෙන ෆ්‍රිජ් එකේ දවස් 3ක් විතර දාන්න පුළුවන්. දාලා තියලා මූණ හොඳින් සෝදලා රාත්‍රී කාලයට ආලේප කරන්න පුළුවන්. ඉතින් උදේ හොදලා බලන්න ඔයාලට පුදුමාකාර වෙනසක් දවස් 2-3කින්ම දැක ගන්න පුළුවන් වෙනවා. ඔයාලට ළමයි මුහුණට විතරක් නෙමෙයි මුළු ඇඟටම උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා කරලා බලන්න. ඔයාලගේ ප්‍රතිඵල කොහොමද කියලා ඔයාලා කරලා බලලා ඔයාලට එන රිසල්ට් එක මට කියන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මට. අපි කට්ටිය කවුරුත් කැමතිනේ ලස්සනට ඉන්න. ඉතින් ලස්සන වෙන්න හොඳම ක්‍රමයක් ගැන තමයි මම අද ගෙනාව වීඩියෝ එක. ඉතින් ඔයාලා පරිස්සමින් ඉන්න. මං ගිහින් එන්නම් ආයෙත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. බයි.